මේ ඔබේ හැරයාම මා භාරගන්නා මොහොතයි. තවදුරටත් වාද කරන්නට දෙයක් ඉතිරිව නැති වගත් දේවල් විසඳාගන්නට මින් පෙර නොපෙනුණු වෙනත් ක්‍රම කිසිවක් නොමැති වගත් බැගෑපත්වීම් හරහා හෝ එකඟතා උදෙසා අලුත් යෝජනා ඉදිරිපත් කිරීම් හරහා ඔබේ තීරණය වෙනස් කර ඔබ රඳවා ගන්නට හැකියාවක් මට තවදුරටත් නැති වගත් මා පිළිගන්නා මොහොතයි. අප දෙදෙනා ගොඩනැගූ ලෝකය කඩා බිඳ වැටි විනාශ වී යාම මම ගල්ගැසී බලා සිටින මොහොතයි. මේ අපගේ සිත් දෙක අතර මුලින්ම සුළු ඉරිතැලුමක් සේ හටගෙන පසුව ඈත දෙකෙලවරක අපව අතරමං කළ ඒ මහා නිම්නයයි. මට තරණය කළ නොහැකි වූ ඒ පරාජයේ බර මම සාමයෙන් භාරගැනීමයි. මේ අපගේ අත්දැකීම් නැවත ජීවත් කරවීමට යළි අවස්ථාවක් නොලැබෙන බව මම හරියටම දැනගන්නා මොහොතයි. මම ඔබේ ළඟ නිදාගත් අවසන් රාත්‍රියවත් මම ඔබට ආදරය කරන බව කියූ අවසන් වතාවවත් මම ඔබෙන් ඈත්වීම පටන්ගත් ඒ පළවෙනි නිමේෂයවත් නැවත මට නොලැබෙන බව මගේ සිතේ යථාර්ථයක් බවට පත්වීමයි. මේ දේවල් නිවැරදි කරන්නට නැවත අවස්ථාවක් නොලැබෙන බව මම තේරුම් ගන්නා තත්පරයයි. ඔබව තවත් සෙමෙන් සිපගන්නටත් ඔබට තවත් තදින් ආදරය කරන්නටත් ඔබ හා සමග රෑ පහන් කර අවදිවුණු උදෑසනවල් වල තවත් විනාඩි කිහිපයක් වැඩිපුර ඔබ සමග තුරුළු වී සිටිනටත් මට ලැබුණු අවස්ථා අවසන් බව වටහා ගැනීමයි. මේ ඔබ දවස අවසානයේ ප්‍රශ්නාර්ථයකින් පිරුණු දෑස්වලිනුත් පිළිතුරක් නැති දෙතොලිනුත් යුතුව මා ළඟට එන විට ඔබෙන් මොකක්ද ප්‍රශ්නය කියා ආදරයෙන් අසන්නට ආපසු අතීතයට යාමට මට නොහැකි බව මටම සපතවීමයි. මේ අපට ආපසු හැරීමක් නොමැති වග සහතිකයෙන්ම අවබෝධවීමයි. මේ අප එකිනෙකාට අනෙකාගෙන් ක්‍රූර වූ නිදහස් ලැබීමයි.